හෙල්ලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් අද ඔයාලා එකතු වෙන්නේ අපේ ඩාර්ක් ගේමින් YouTube channel එකත් එක්ක. අද අපි ප්ලේ කරන්නේ Granny 2. ඔන්න අපේ විශේෂ කාරණාවක් තියෙනවා. අපි ටීම් එකක් හදනවා ගේමින්. ඒකට එන කට්ටිය අපිට කමෙන්ට් කරන්න ඕන කෙනෙක්ව ගන්නවා. ලොකු පොඩි කිසිම ભેදයක් නැහැ. ඔන්න ඉතින් හැමදාම කියනවත් වගේ අපිව subscribe කරන්න, like කරන්න, කමෙන්ට් කරන්න. ඔන්න ඉතින් ඒක මත තමයි අපේ වීඩියෝ හොඳ එහෙම වෙන්නේ අපි තීරණය කරන්නේ. ඔන්න එහෙනම් අද අපි ගේම් එකට පයිමු. Day 1. අද අපි පයින්නේ හෙලිකොප්ටරෙන්. එහෙනම් යන් අපි ගේමට. අපි මේ ආකාරයට මෙසේ නාද කර දෙපාරක් කෙලවුණා ටක් ගාලා යනවා ටක් ගාලා. මම මෙහෙට වෙලා බලන් ඉන්න ඕනේ නා කියා එනකම්. තව දෙයක් කියන්න බැරි වුණානේ. අපි ග්‍රැනීට කිවිසුමක් ගැහුවා. ඒක නිසා ඔය ග්‍රැනී මට ගහන්නේ නැත්තම් ගහයි. මට බයයි බං ඔය හිටියට. අරේ යක්කෝ. එඩ මේකේ කම් පොට්ටයිද කොහෙද ෆ්‍රෙන්ඩ්ස්? කම් පොට්ටයි නෙමෙයි කම් බීරීද මන් දන්නේ. වායේ යකෝ. තකෝකටත් එකපාරක් නාද කරගමු. ඕන් දැන් එනවා නා කීට්ටා. යමම් මචං ග්‍රැනීව දොයි කරන්න. ටක් ගාලා. දැන් අපි යන් ටක් ගාලා. ඔන්න ඉතින් ග්‍රැනීගේ ඩාන්ස් එකක් බලන්න යන්නේ. හරි දැන් මෙතෙන්ට ග්‍රැනී එයි. ඒ බටන් එක එතන තිබ්බොත් මට කොයි වෙලේ හරි කෙලවෙනවා කියලා දන්නවා. දැන් නම් ඇවිල්ලා ඇති. ඔව් ඇවිල්ලා. ඔන්න ග්‍රැනීස් ඩාන්ස්. කොහොමද? පුදුම ඩාන්ස් නේ බං. ඇවිදලා මැරෙන්නේ. ඔය එකට කලින් අපි දොර අරගන්න ඕනේ. තව විනාඩි දෙකකින් මේකට ආය පණ එනවා. ඔව් විනාඩි 4:00 තව විනාඩි 4:00 යද්දී මේකට පණ එනවා. ඒ නිසා ටක් ගාලා ඒක අද ගිය ස්ක්‍රීන් රෙකෝඩරේ මා වාසනාවක්. ඔන්න තව චුට්ටකින් අනේ 5:00 විනාඩි. ඔය 5ක් වෙදී මේ මෙතනින් වැටිලා මැරෙනව ඔට්ටු නෑ. ඒව අපේ වැරදි නෙමෙයිනේ. ඒව ගේම් එකේ වැරදි. නිකම් උඩට ගිහිල්ලා නිකම්ම බිම වැටෙනවා. අපේ වැරදිද බං? ෂොට් ගන් එක මෙතන නෙමෙයි. ඔන්න එහෙනම් අය අපි යන්කෝ. තව පික්චර් එකක් තියෙනවා. එපන් කී එක දැම්ම අපිට ඕනේ නැහැ. මේ හෙලිකොප්ටර් මෙනුවල් එක ඕනේ අපිට. දැන් අපි ගොඩ දුර ඉඳලා ග්‍රැනී ඉපදිලා ඇති. ඔය ඉපදිලා ටයිම් එක කරනු.
පික්චර් එක මෙතන නැහැ. පික්චර් එක මෙතන නැහැ. ඒක නිසා අපි ටක් ගාලා යන්න ඕනේ උඩට. උඩ. අයියෝ. මෙතන පික්චර් එක. මේ මයික් එකේ ලබ්බක් ගහලා වටපිටාවේ තියෙන සද්දයක් ඇහෙන්නේ නැහැ. ෆෝන් එකට මයික් එක ගහපු නිසා දැන් සද්ද ඇහෙන්නේ නැහැ ෆෝන් එකේ. මේ ගැලවෙවුවාම තමයි ඇහෙන්නේ. සුට්ටක් වෙලා යන්න ඕනේ. දැන් නම් අනිවාර්යයෙන්ම හිතන්න ඉපදිලා. කොහොමද මගේ දෙල්ලා? කොහොමේකි? එඩ වරේයකෝ. I will I granny does බලපල්ලා. අපි යන් guys. දැන් ඒ කියන්නේ තව විනාඩි දෙකයිනේ. විනාඩි 8ක් යද්දී හරියට මේක ඉපදෙනවා. ටක් ගාලා යමු යකෝ. ග්‍රැනීට පුළුවන් ද මාත් එක්ක හැප්පෙන්න. මම ඊළඟ ෆොටෝ එක තැන මං හිතනවා. ඔය මං හිතන දැන් තමයි තියෙන්නේ. වටපිටාවේ සද්ද ඇහෙනවා ඇති ඒව ගණන් ගන්න එපා. අපි ගහමු දැන්. අය ග්‍රැනිව නිදි කරගන්න වෙයි වගේ අපිට. වටපිටාවේ වාහනත් යනවා මොන මගුලක්ද මන් දන්නේ නැහැ. දැන් ඉතින් ආයෙ අපි මේ ගහයි කරන්න. හරි. දැන් ආයෙ ග්‍රැනිව නිදි කරමු. ආයෙ නිදි කරන්න වෙලාව පැමිණියා. අපි ග්‍රැනිව නිදි කරනවා හැරවනවා. කාලක්ෂේදයක්වත් තියෙනවනේ මේකට මේ උඩ. විනාඩි 2කින් ඉපදෙන්නේ මේ පාර මරුවම. එතනම වටන්න ඕනේ. ඇවිල්ලාද? ඇහු වරෙන්කෝ. එඩෝ වරෙන්. එඩෝ යකෝ. මේ මගුලක් කරනවනේ ආයේ. හරි ඇට්ටුවා. දැන් අය නටපිය. ඊයෝ මමචෝ. විනාඩි 10 වෙනි විනාඩියත් මේ ගියා ඉපදෙනවා. නොන වෙපන් කී එක මෙතනලු. ග්‍රැනි මං හිතන්නේ අමරණීයයි ගයිස්. කොච්චර මැරුවත් මැරෙන්නේ නැහනේ. ඒකිට වෙඩි තියන්නේ ඒකේම වායුද හදලා තියාගෙන. ගමු. දැන් අපි යන් උඩට. තේරුණා. යමම් බලන්න. අයියෝ චුට්ටක් වැරදුනා.
දැක්කනේ මගේ ඉලක්කයට ගන්න මොන ඉලක්කද බං තියෙන්නේ. අන්ලිමිටඩ් බුලට් හැම වැඩි තියෙනකම් විතරයි ඕවට. ඉතින් බලන්න. දැක්කනේ. ආයෙ දෙයක් ගමු. හරි. චුට්ට වැරදුනා. දාගමු තව උණ්ඩයක්. හරි. 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 එක්කනේ මචං. දන්නවා මචං අපි මෙතන යන්න බෑ කියලා. ඒක නිසායි අපි ආපහු ආවේ. චූටි මිස්ටේක් එකක් වුණා. අපි දැන් ආයන් පල්ලෙන් ග්‍රැනීට ගහන්න. ඔන්න ගත්තා. ආයෙත් වට්ටමු. ආයෙ වට්ටමු. ආයෙ වට්ටමු. ආයෙ වට්ටමු. ඇවිල්ලාද? ආයෙ නටපන්. බයි බයි. අපි දැන් යමු මෙතෙන්ට. දැන් මේක අරන් යමු උඩට. දැන් උඩට ගිහිල්ලා මෙතෙන්ට යමු. එතෙන්ට නෙමෙයි මේ මෙතෙන්ට. ඊපස්සේ අපි යමු දැන් අපි යන් ග්‍රැනිටා යටි වෙඩි තියන්න. මේක අපි අතේට තියලා බලමු ආතල් එකට ග්‍රැනි ඉපදෙන්න තව විනාඩි කිහිපයක් තියෙනවා. මේ බලමු මොන කතුරක් එපේ. උණ්ඩ දෙක අරන් යන්කෝ. යන් ආයෙ තියන්න. නෑ නෑ ඉපදිට ඇති නේද බං? ඔන්න එහෙනම් ආයෙ අපි තියමු. වැඩි තියමු. වරේයකෝ. ආවද බං? අඩෝ මම වාත කියන්නේ මෙව්වට. ආවද? වරේ වරේ. වරේ. ආවද? තවත් නෑනේ බං. ආවද තාම? ඇවිල්ලා. දැන් ආයෙ මේක නටන්නේ කිසි වෙනවා. දැකද ග්‍රැනි කිසිරෙප්පුද? බබාලගේ දෙකන්නේ. යංගෝ. දැන් අපිට මහා රාජකාරියක් තියනවා කරන්න. ටේප් එකක් ගමුකෝ කොටම කරේ. යන් අපි මෙතෙන්ට
අරගමු. උඩට යමු. උඩට ගිහිල්ලා අපි ඔන්න බලපන් හෙලිකොප්ටර් දැන් අපි ගමන් මාර්ගය ඉති කරගමු මෙතන. නියං අය ග්‍රැනීව නිදිමත් කරන්න. දැන් ඩෝ හැන්ඩල් එක තියෙනවා. ඒක ඕනේ. ඒකත් විසි කරමු. මේකත් විසි කරමු. ඒක ඕනේ තියනවද? මේකත් විසි කරමු. මේකත් විසි කරමු. මේකම විසි කරමු. යම්බරන් වෙරද? අනේ බං ග්‍රැනී තරම් වාතය. और मेरा तो ये नहीं बा പറയുകോ මේක ඉපදිලානේ ඉන්නේ. මොඩ වාතයක් මේක නං ඈ. ඔය ගොප්පීට නම් මේවත් වරේ කවද බලන්න. දැන් අපිට තව රාජකාරියක් තියෙනවා. මේ බඩු දෙකක්වත් එකපාර ගෙනියන්න බෑනේ. කමන්නේ අපි තැලෙන්නේ. අපි ලෝඩ් කරලා තියාගමු මේක. මේක අරන් මෙතනින් පහිමු. මෙතනින් පැනලා ඇරෙන්න ඕනේ. ඇරලා මේක මේ ආකාරයට මෙහෙම දාගෙන ෂොට් ගන් එක ගෙන යන්න ඕනේ. ටක් ගාලා යන්න ඕනේ. දැන් මේක අරන් ලේසියෙන් මෙතනින් පයින්න ඕනේ. මෙතනින් පැනගෙන වීඩියෝ නකොට ඩික් වුණා ගයිස්. දැන් මේ මානසිකත්වයට ප්‍රහාරයක් දෙන්න කලින් ඒක දෙකපු සෙන්ට්‍රීනාට මල පැල්ල ඇස්ට්‍රතු වෙලා. දැන් අර ග්‍රැනී එයි. එකක් අපි මේ ආකාරයට මේක වට ගන්න ඕනේ. තාම ඉපදිලා දන්නේ. දැන් අපි දිනන්නේ ඊටම ළඟයි ෆ්‍රෙන්ඩ්ස්. අනිවාර්යෙන් විනාඩි 25කට කලින් දිනන්න පුළුවන් වෙයි අපිට. ඔව් පුළුවන් වෙයි. ඇවිල්ලාද?
ඇවිල්ලාද? අඩෝ ග්‍රැනි වරෙයක්කෝ එළියට. ආවද? වාරේ එන්නේ නැහැනේ වැඩේ කියන්නේ. මැජික් එකක් පෙන්නන්න. බෑනේ. මැජික් නෙමෙයි මගේ දක්ෂතාවය. දැක්කනේ. ඒක නෙමෙයි වුණාට. දැක්කඩේ. It's magic. අඩෝ වයින් බං අන්නාව. හරි. නෑ යන්න බෑ මොන මගුලක්ද යකෝ. මෙතන අපි වෙලාවකට පැටලිලා වැටෙනවා. මැරෙනවා. අපි නෙමෙයි යන්කෝ. මොන මගුලක්ද? අනේ යමංකෝ. හරි. යමන්ද මේ රොබේ මේ දාගෙන හෙලිකොප්ටර් ගියේ කට්ටක් ගාලා අරගෙන ටක් ගාලා යන්න ඕනේ. ඔබ දැන් දිනනවා වගේ තමයි. දැන් මේක උඩින් දා ගන්න ඕනේ. අනේ බලපංකෝ ගයිස්. අපි දැන් මෙතන මොකද්ද ගෙරේ කියපංකෝ. බලපංකෝ. කවන්නේ. ගේම් එකේ ලැග් එකක් නිසානේ අපි මැරුණේ. රෙඩි ගහලා නෙවෙයිනේ. ඒක නිසා ඒක මැරුමක් විදියට ගන්න බෑ. ඒත් අපි ඉන්නේ තම ඩේ එකක. එයි යකෝ. උඩ ගිහිල්ලා ලැග් වෙලා වැටෙනවා. මොන මගුලක්ද මේක? ඩීවී ලෝපේ උන්ට එන ගන්න ඕන. Go back. අනේ යකෝ විනාඩි 25 දිනන්න පුළුවන් එකනේ. දැන් මේ කියන කා 60 පැයක් ඉන්න බෑ. එනවා. ඒත් අපි හදපුවා ඒ විදිහටම තියෙන නිසා උලන්නේ. දැන් එකපාරේ ග්‍රැනිට් නිදි කරන්න ඕනේ. එතකොට අපි දිනමු ෆ්‍රෙන්ඩ්ස්. දිනන්න තව ස්වල්ප වේලාවයි. දැන් නම් ඒ ඉපදිලා ඉන්නේ කොහම? තව පාර දෙයක් ගම. එන ගමන් ඉන්නේ. ඇවිල්ලා ඇති දැන්. අර බලපංකෝ. හරි. නේ ඵලෙ. දැන් අපි යන්න ඕනේ. ගෙම්මට මෙතෙන්ට. මෙතන නෙමෙයි මෙතෙන්ට. මෙතෙන්ට ගියා මේක ගත්තා. මෙතෙන්ට ගියා. කො මේක පැලුවා. මේක ගත්තා. උඩට ගියා. දැන් ආයෙ වැටියම් පුළුවන්. ගොබ්බ ඩීවී රෝපර හැත්. දැන් අපි තයිලේ පුරව ගන්න ඕනේ බම් මෙතෙන්ට. ඔව්.
දැන් ඒක ෆුල්. ඒක ෆුල්නේ. දැන් මෙතනින් මෙහෙම ගියා. හෙලිකොප්ටර් කීයකෝ? යට. අපි කලින් වැටුණානේ ගොබ්බ ඩීවී ලෝපය 70 නිසා. යමන් දැන් උඩට. අය වැටියා. දැන් වැටෙන්නේ බබා. කවන්නේ. දැන් මේක තමයි අලංකාර අවසානය. දුකයි බං ග්‍රැනිව දාලා යන්න කවන්නේ. කොහොම හරි අපි විනාඩි 25ක් ඇතුළත දින්නනේ. ග්‍රැනිගෙන් අවුට් වෙලා. දැන් විනාඩි 26යි. ඔන්න එහෙනම් ග්‍රැනීට බායි කියන්න තියෙන වෙලාව. අඩු බං හෙලිකොප්ටරේ යැස්සේ. අන්න බලපන්. අඩෝ ග්‍රැනි බයි බයි. අඩෝ. The end. එහෙනම් මචං බොක්කල බොක්කිලා අදට අපි සමු කනිමු. සබ්ස්ක්‍රයිබ් කරන්න.